මේක අන්ත දූෂිත ආණ්ඩුවක්. මේක ගැන අපි හෙලි කරන්නේ ගිය අවුරුද්දේ ජූනි ජූලි මාසේ ඉඳන් මේ ටෙන්ඩරේ කල් දානකොට අපි රටේ ජනතාවට කිව්වා මේ දූෂණයකට ලේස්ති වෙන්න. මේ අවුරුද්දේ ජනවාරි මාසේ පළවෙනි සතියේම විදුලි බල මණ්ඩලය දැනුවත් කිරීමක් කරා නොරොච්චෝලේ බලාගාරයෙන් මේ බාල ගල්ලඟුරු ගෙනෙල්ල තියෙන එක. ඒකින්ද ජනාධිපතිතුමාට මේ කාලබල්ල දෙයක් නෑ. හැබැයි ගල්ලඟුරු වලින් හොඳට කවුරු හරි කාලා තියෙන බව නම් අපිට පේනවා. ඉතිහාසයේ කවදාවත් කැලරිෆික් අගය 5900ට අඩු බාල ගල්ලඟුරු කිසිසේත්ම ඇවිල්ලා නැහැ. ඒක මම නෙවෙයි. නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ඉංජිනේරුවක් තාවුරු කරලා තියෙනවා. මේ පළවෙනි වතාවට තමයි මෙහෙම බාල ගල්ලඟුරු ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. මොකද මෙගාවොට් 150. එහෙම නැත්නම් යුනිට් 1,50,000. ලංකාවේ ගත්තොත් CFL බල්බ්ස් ගත්තොත් මිලියන 18. 1,80,00,000ක විදුලිය එකපාරට අහිමි වෙනවා බාල ගල්ලඟුරු හින්දා. ඒව හින්දා තමයි අද ඩීසල් වලින්. ඩීසල් ලීටර් ලක්ෂ 8ක් දවසට වැය කරන්න වෙලා තියෙනවා බාල ගල්ලඟුරු හින්දා. එහෙම නැතුව නිසි ප්‍රමිතියෙන් යුතු ගල්ලඟුරු ගෙනාව නම් කිසිසේත් මෙහෙම පවර් කට් එකකට යන්න වෙන්නේ නැහැ. ඩීසල් වලින් විදුලිය උත්පාදනය කරන්න වෙන්නේ නැහැ. ජනාධිපතිතුමායි ප්‍රකාශ කරපු බිලියන 100ක්. ඒක ලැබෙන්නේකුත් නැහැ. අර ටකරමකට ලක්ෂ 10 වගේ තමයි. හැබැයි ඒ බිලියන 100ට වැඩිය පාඩුවක් ගල්ලඟුරු වංචාවෙන් වෙලා තියෙනවා.